සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් අදත් අපි රසවත් කෑමක් හදන්න තමයි යන්නේ. මුලින්ම පිටි කප් එකක් අරගෙන ලුණු තේ හැඳි භාගයක් තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ බටර් තේ හැන්දක් එකතු කරගෙන හොඳට මේක කලවම් කරගන්න ඕනේ. වතුර ටික ටික එකතු කරගෙන ඔයගොල්ලෝ අතේ නොඇලෙන ඩෝ එකක් තමයි හදාගන්න ඕනේ. සාදාගත්ත පිටි ඩෝ එක පසකින් තියලා අපි දැන් ෆිලින් එක හදාගන්න යමු. අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලෝ බිත්තර අරගන්න මෙතනදී. මේ වෙලාවේදී බිත්තර ටික හොඳට ගසා ගන්න. තෙල් එකට හීනයට කපාගත්ත ලුණු ටිකක් මේ විදිහට දාගෙන හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. හීනයට කපාගත්තු අවුමිරිස් කරල් කිහිපයක් වගේම හීනයට කපාගත්තු කරපිංචි ටිකක් එකතු කරගන්න. ඒ වගේම සැරානුව කැලමිස් ටිකකුත් එකතු කරගන්න. ලුණු පිංචක් දාගන්න. ගම්බිරිසත් දාගන්න. මේ ටික හොඳට තෙම්පරාදු කරගන්න. ලුණු ටික බැදුනයින් පස්සේ කලින් ගසාගත්තු බිත්තර ටික තමයි අපි මේ එකතු කරගන්නේ. බිත්තර මිශ්‍රණයත් හොඳට මේ විදියට ලිපේ තියාගෙන කුක් කරගන්න. සාදාගත්තු බිත්තර මිශ්‍රණය පසකින් තියලා අපි කලින් සාදාගත්තු ඩෝ එකෙන් තුනියට ලේයර්ස් හිටින්න ෂීට් හදාගන්න තමයි යන්නේ ඊළඟට. ෂීට් ටික වෙන්වෙන්ව ලස්සනට ගන්න අවශ්‍ය කරන මිශ්‍රණය තමයි දැන් අපි හදාගන්නේ. මේ වෙලාවේදී ඔයගොල්ලෝ බටර් මේස හැන්දකට ක්ලෝන් ප්ලා හරි පාම් පිටි ටිකක් එකතු කරගෙන ක්‍රීම් මිශ්‍රණයක් හදාගන්න ඕනේ. කලින් සාදාගත්තු ඩෝ එක කොටස් 4කට වෙන් කරගෙන මේ විදිහට ඔයගොල්ලෝ රොටිස් 4ක් හදාගන්න ඕනේ. මේ වෙලාවෙදී ඔයගොල්ලෝ කලින් සදාගත්තු ෆිලින් එක හොඳට රොටි වල අතුරගෙන රොටි එකක් උඩින් එකක් තියාගන්න ඕනේ. මේ විදිහට හදාගත්තම ඔයගොල්ලන්ට ලේස් වෙන්න රසට ක්‍රිස්පි ගතියට කෑම හදන්න පුළුවන්. එකිනෙක මත තියාගත්තු රොටි ටික රෝල පින් එකක් ආකාරයෙන් හොඳට තුනී කරගෙන තනි රොටියක් හදාගන්න ඕනේ ඔයගොල්ලෝ. සාදාගත් රොටිය ඔයගොල්ලෝ මේ විදියට කපාගෙන සමාන කොටු 4ක් හදාගන්න ඕනේ.
එක් කොටස බැගින් අරගෙන මේ විදියට සාදාගත්තු බිත්තර මිශ්‍රණයෙන් ස්වල්පයක් මැද්දින් තියාගෙන දාර වටේට වතුර ටිකක් ඇප්ලයි කරලා මේ විදියට සීල් වෙන්න ඔයගොල්ලෝ හදාගන්න ඕනේ. මේ විදිහට ඔයගොල්ලෝ කොටස් 4ම ලස්සනට හදාගන්න ඕනේ. රත් වෙච්ච තෙල් එකකට ඔයගොල්ලෝ සාදාගත්තු පෆ් පේස්ට් ටික එකතු කරගෙන හොඳින් රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. දෙපැත්තම ලස්සනට බ්‍රවුන් කලර් වෙනකම් බෙද ගන්න ඕනේ. ඔන්න ඉතින් බොහොම ලේසියෙන්ම රසවත්ව හදාගන්න පුළුවන් එග් පෆ් පේස්ට් ටික දැන් හදාගෙන ඉවරයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ විදියට ක්‍රිස්පි විදියට ලේයර්ස් වෙන වෙන විදියට කෑම හදන්න. මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට මම ඕගොල්ලන්ගෙන් සමුගන්න. ගිහින් එන්නම්. ටේක් කෙයාර් බයි.